යෝ ඉතින් ඔයගොල්ලෝ දන්නවනේ මැද පිට රටවල් වල මේ දවස් ටිකේ තියෙන තත්ත්වය. ආස්කරු එහෙම පත් වෙන වෙලේ අපිත් ඉතින් ඉඳලා බෑලා පොඩ්ඩක් යන්න කියලා බැලුවේ. අපි ගියා ෆ්‍රයිඩේ මාකට් එකට කුවෙට්ටලා තියෙන දැනට ඉතින් ලංකා පිටකොටු වගේ පොට් එක. ඇත්තමුත් ලංකා පිටකොටුවට වඩා ගොඩක් වෙනස්. ලංකා පිටකොටුවේ හැමතැනම හැමදේම තියෙනවා. මේකේ සාමාන්‍යයෙන් පාවිච්චි කර බඩුයි අලුත් බඩුයි කියන්නේ එක විදිහේ තනක් තමයි මේක. ඔයගොල්ලන්ට පෙන්නන මේ තියෙන මැප් එක. මැප් එකේ තමයි මේකේ මැප් එක බලන්න තමයි යන්නේ. මොකද ගියොත් එහෙම මොකද යන්නේ කියලා හොයාගන්න බැරි වෙනවා. එක බඩු තියෙනවා. රත්තරන් බඩු තියෙන ඉමිටේෂන් බඩු ඇඳුම් තියෙනවා. ඊට පස්සේ සපත්තු තියෙනවා. සිටි සෝපා තියෙනවා. හැමදේම වගේ තියෙනවා මෙතන. සමහරක් ඒවා පාවිච්චි කරපුවා තියෙනවා. සමහරක් ඒවා අලුත් ඒවා තියෙනවා. දැන් මෙතන මේ තියෙන්නේ පාවිච්චි කරපු බඩු වගේක්. ඉතින් මේවයි මේ ඉන්න ඔය ලොකු මාතෘ පාවිච්චි කරපුවා තමයි ඔය තියෙන්නේ. ඒවා මේ ගැනලා විකුණනවා මේගොල්ලෝ. දැන් මෙතන තියෙන ඔක්කොම කාර්මික බඩු. මේ මෙතන ඉන්න පරණ අයිය කෙනෙක්. හරි ඒ කාලේ වැඩ දාපු අයිය කෙනෙක් තමයි. අයි මෙතන තවත් පරණ අයිය කෙනෙක් ඉන්නවා. මෙතන තමයි ඇන්ටික් බඩු තියෙන තරක්. ජිම් කරන කොල්ලොන්ට මෙන්න කොට් එක ජිම් කරන්න. ඔන්න ජිම් එකට යනවා. ඔන්න බඩු තියෙනවා මෙතන අඩුවට. වොෂින් මැෂින් ද ටීවී ද ෆ්‍රිජ් ද නැති දෙයක් නැහැ. ආයි කොටුව වගේම තමයි වෙනසක් නැහැ. ඉතින් මෙන්න මේ තියෙන ඔයගොල්ලන්ට පේන ඇති මේකේ ඔය බිම වාඩි කරන මුස්ලිම් මිනිස්සු එහෙම ඔය පාවිච්චි කරන ඕවා බිම තමයි වාඩි කරන්නේ. සෝෆා වගේ තමයි ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ. නම් මම දන්නේ නැහැ මොකක්ද කියලා. මම දන්නේ නැහැ කමෙන්ට් කරන්න. කාපට් එහෙම කියනවා. ඊට පස්සේ ඉතින් මේ මැද ප්‍රදේශ ඉතින් ගස් කොළන් මල්ලා නම් මලන්නේ නැහැ නේ. ඉතින් ඔන්න ඔයාට ඉතින් මේගොල්ලෝ ප්ලාස්ටික් මල්ලා නම් මලන ගස් කොළන් එහෙම විකරනවා. වලම් බඩු නැත්තේ ඉතින් මේ විකරන්න ඔය මේ මොනවාද කෑම බීම හදපුවා තමයි නැත්නම් විකුණන්නේ. අනිත් හැමදේම තියෙනවා මේ. ටූල් නම් මනම් තියෙනවා. ටූල් නම් නැති තරම්. ඔරලෝසු ಜಾති තියෙනවා. ඉතින් ඔරලෝසු එක ගන්න පුළුවන් ගිහිල්ලා. ෆෝන් කඩ තියෙනවා, ඉලෙක්ට්‍රික් කඩ තියෙනවා. තනි කරම කොටුවම තමයි වෙනසක් නැහැ. තියෙන එකම වෙනසකට තියෙන්නේ එක පැත්තක එක ටික විතරයි තියෙන්නේ. මේක ඔක්කොම කලමේ තියෙනවා. කොටුව එක පැත්තක එක දේ තියෙනවා. මේ ඔක්කොම කලමේ. සන්ග්ලාස් එහෙම තියෙනවා. මේවා නම් බ්‍රෑන්ඩඩ් ඒවා කියලා තමයි කිව්වේ. ඒක ඉතින් ඒගොල්ලෝ තමයි කියන්නේ. ඒ අස්සේ අපි සුපර් මාකට් එකට ගියා. ඉතින් රාජකීය ආහාරයකුත් අපිට හම්බුණා කොත්තුමේ. ඉතින් එඩි කොහොම බලලා සේප් එක ගියා පීලියට බැස්ස බස් එක යන්න. බස් එකේ වලුවල් එක නෑ කාටවත් කියන්න දෙයක්වත් නෑ. සේප් එකේ අපි ගෙදර ආවා. ඉතින් මේ වගේ බ්ලොග් වීඩියෝ බලන්න අපිව ෆලෝ කරලා සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. මම අච්චි ෆර්නැන්ඩෝ.